සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ව්‍යාපාර පරිසරය විශේෂ පළවෙනි මාතෘකාවට අදාළ පළවෙනි කොටස අපි කලින් වීඩියෝකදී සාකච්ඡා කරා. ව්‍යාපාර හා බැඳුණු සංකල්ප හා ව්‍යාපාර සංවිධානය තමයි අපේ මාතෘකාව. ඒතර අපි පළවෙනි කොටසේ සාකච්ඡා කරා ව්‍යාපාර හා බැඳුණු සංකල්ප. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යාපාර සංවිධාන පිළිබඳව. අපි ඉස්සෙල්ලාම යමු ව්‍යාපාර සංවිධාන හැඳින්වීමක් කරගන්න. ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ මොකක්ද? ඒක අර්ථකථනය කරන්නේ කොහොමද? ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ ලාභීපේම හෝ සමාජ සුබ සාධනය අරමුණු කරගෙන පුද්ගල අවශ්‍යතා සහ වමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම හා අලෙවි කිරීම කියන කාර්යයන්ට කිරීම සඳහා බිහිලා තියෙන පුද්ගලයන්ගෙන් සමන්විත ආර්ථික ඒකකයක්. නැවතත් අපි කිව්වොත් ලාභීපේම හෝ සමාජ සුබ සාධනය අරමුණු කරගෙන පුද්ගල අවශ්‍යතා සහ වමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම හා අලෙවි කිරීම කියන කාර්යයන් ඉටු කිරීම සඳහා බිහිලා තියෙන පුද්ගලයන්ගේ සමන්විත ආර්ථික ඒකකයක්. අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. එතකොට මේ ව්‍යාපාර සංවිධානත් එක්ක සම්බන්ධ වුණු විවිධ සංකල්ප තියෙනවා. ඒ සංකල්ප පිළිබඳ අවබෝධයක් නැතුව අපිට ව්‍යාපාර සංවිධාන සාකච්ඡා කරන්න බෑ. සාම මුලින්ම කරන්න ඕනේ මේ ව්‍යාපාර සංවිධානත් එක්ක බැඳලා තියෙන සංකල්ප ටික සාකච්ඡා කරන්න. අපි යනවා පළවෙනි සංකල්පයට සංස්ථාපිත ව්‍යාපාර හා සංස්ථාපිත නොවන ව්‍යාපාර. සංස්ථාපිත ව්‍යාපාර සහ සංස්ථාපිත නොවන ව්‍යාපාර. කිසියම් සුවිශේෂී නීතියක් පදනම් කරගෙන බිහිලා දෙන ව්‍යාපාර වලට අපි කියනවා සංස්ථාපිත ව්‍යාපාර කියලා. කිසියම් සුවිශේෂී නීතියක් පදනම් කරගෙන බිහිලා තියෙන ව්‍යාපාර. ඒ අපි හඳුන්වන සංස්ථාපිත ව්‍යාපාර කියලා. ඒ විදිහට නීතිමය පදනමකින් තොරව බිහි කළ හැකි ව්‍යාපාර අපි කියනවා සංස්ථාපිත නොවන ව්‍යාපාර කියලා. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ බිහි කරන සමාගම් ඒ වගේම 1972 අංක 5 දරන සමුපකාර පනත යටතේ බිහි කරන සමුපකාර සමිති ඒ වගේම පොදු හා විශේෂිත නීති මගින් රජය විසින් කලින් කරලා ඇති කරන රාජ්‍ය සංස්ථා අපි හඳුනා ගන්නවා සංස්ථාපිත ව්‍යාපාර විදිහට. ඒ විදිහට නීතිමය බලනමකින් තොරව බිහි කළ හැකි කේවල සාමි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ආදී අපි හඳුනා ගන්නවා සංස්ථාපිත නොවන ව්‍යාපාර විදිහට. ඊළඟ එක තමයි ලියාපදිංචිය හා ස්ථාපනය. ඒක හදාගන්න ලියාපදිංචිය හා සංස්ථාපනය කියලා. හරි වචනය සංස්ථාපනය. ඉන්කෝපරේෂන්. මුද්‍රණ දෝෂයක් නිසා මේ ටයිප් කරලා තියෙන්නේ ස්ථාපනය කියලා. ඒක සංස්ථාපනය කියලා හදාගන්න නිවැරදි කරගන්න. අපි ඉතින් මේ ලියාපදිංචිය කියන එක දෙන්න ඉස්සෙල්ලා රෙජිස්ට්‍රේෂන් කිසියම් නාමයක් යටතේ ව්‍යාපාරයක් ආරම්භ කළ බවට අදාළ නීතිය යටතේ නියමිත ආයතනයකින් බලපත්‍රයක් ලබා ගැනීම තමයි අපි කියන්නේ ලියාපදිංචිය කියන්නේ. කිසියම් නාමයක් යටතේ ව්‍යාපාරය ආරම්භ කරා කියලා නීතිය යටතේ නියමිත ආයතනයකින් බලපත්‍රයක් ලබා ගැනීම. අපි කියනවා ලියාපදිංචිය කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කළ බවට කිසියම් ආයතනයකින් ලැබෙන පිළිගැනීම තමයි අපි කියන්නේ ලියාපදිංචිය කියන්නේ. උදාහරණයක් විදිහට
කේවල සාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාරයේ අයත් පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීම අපිට දක්වන්න පුළුවන්. ඊළඟ සංකල්පය තමයි සංස්ථාපනය, ඉන්කෝපරේෂන්. මේ ව්‍යාපාරයක් බිහි කිරීම තුළින් ඒ ව්‍යාපාරයෙන් නීතිමය පුද්ගලභාවයක් ලැබෙනවා නම් අන්න එතනදී අපි කියනවා ඒක ලියාපදිංචිය කියලා නෙමෙයි සංස්ථාපනය කියලා. දැන් ව්‍යාපාරයක් ලියාපදිංචි කරාම ඒ ලියාපදිංචි කිරීම තුළින් මේ ව්‍යාපාරයේ නීතිමය පුද්ගලභාවයක් ලැබෙනවා නම් අපි ඒකට කියන්නේ ලියාපදිංචිය කියලා නෙවෙයි සංස්ථාපනය කියලා. එතන කිසියම් නීතියක දක්වලා තියෙන ක්‍රියාපටිපාටියකට අනුකූලව ව්‍යාපාරය බිහි කරන්න. උදාහරණයක් විදිහට සීමා සහිත සමාගම් 2007 අංක 7 ධර්ම සමාගම් පනත යටතේ සංස්ථාපනය කිරීමයි සම්පකාර සමිතිය 1972 අංක 5 ධර්ම සම්පකාර පනත යටතේ සංස්ථාපනය කිරීම අපිට දක්වන්න පුළුවන්. ඊළඟට මේ සංස්ථාපිත ව්‍යාපාර සහ සංස්ථාපිත නොවු ව්‍යාපාරයක තියෙන මූලික වෙනස්කම් අපිට වෙන් කළ හඳුනා ගන්න පුළුවන්. අපි ඒ වගේ වෙනස්කම් කිහිපයක් ගත්තොත් සංස්ථාපිත ව්‍යාපාර මේවට නීතිමය පුද්ගලභාවයක් තියෙනවා. ඒ කියන්නේ නීති ඉදිරියේ ව්‍යාපාර නාමය පුද්ගලයෙක් විදිහට සැලකනවා. නමුත් සංස්ථාපිත නොවු ව්‍යාපාරවල නීතිමය පුද්ගලභාවයක් නැහැ. ඒ කියන්නේ නීති ඉදිරියේ ව්‍යාපාර නාමය පුද්ගලයෙක් විදිහට සැලකන්නේ නැහැ. ඊළඟට මේ සංස්ථාපිත ව්‍යාපාර නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම අනිවාර්යයි. දැන් සංස්ථාපනය නොවන ව්‍යාපාර නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම අනිවාර්ය නැහැ. ඊළඟ සංස්ථාපිත ව්‍යාපාර ගත්තාම ලියාපදිංචිය සඳහා සුවිශේෂී යනපනක් බලපාන. නමුත් සංස්ථාපනය නොවන ව්‍යාපාර වලට ලියාපදිංචිය සඳහා බලපාන්නේ පොදු නීති. මේ සංස්ථාපිත ව්‍යාපාර ගිණුම් තැබීම හා විතරණය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. නමුත් සංස්ථාපිත නොවන ව්‍යාපාර ගිණුම් තැබීම සහ විතරණය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ වගේම තමයි සංස්ථාපිත ව්‍යාපාරවල වගකීම බොහෝ විට සීමා සහිතයි. නමුත් සංස්ථාපිත නොවන ව්‍යාපාරවල වගකීම බොහෝ විට සීමා රහිතයි. ඊළඟට තියෙනවා සුවිශේෂී සංකල්පයක් නීතිමය පුද්ගලභාවය. එහෙම නැත්නම් නෛතික පුද්ගලභාවය. legal personality. කිසියම් ව්‍යාපාරයකට තමන්ගේ නමින් නීතිමය කටයුතු කිරීමට ඇති හැකියාව. ඒ කියන්නේ ව්‍යාපාරයක් අයිතිකරුවන් මෙන්නු ඒකකයක් ලෙස නීති ඉදිරියේ පිළිගන්නා බව. අපි කියන නීතිමය පුද්ගලභාවය. කිසියම් ව්‍යාපාරයක ව්‍යාපාරික නාමයෙන් නීති ඉදිරියේ කටයුතු කිරීමට තියෙන හැකියාව තමයි නීතිමය පුද්ගලභාවය කියන්නේ. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් මෙන්නු ඒකකයක් විදිහට ව්‍යාපාර නීති ඉදිරියේ පිළිගන්නවා. අයිතිකාරයා එක්කෙනෙක් ව්‍යාපාරයේ තව එකක්. දැන් මේ නීතිමය පුද්ගලභාවයේ හිමි වෙන්න නම් ව්‍යාපාරයක් සංස්ථාපිත ව්‍යාපාරයක් වීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් නීතිමය පුද්ගලභාවය හිමි වෙන්නේ නැහැ. එවැනි නීතිමය අනන්‍යතාවයක් ඇති ව්‍යාපාරයකට තමන්ගේ ව්‍යාපාරයේ නමින් නඩු පවරන්න පුළුවන්. ඒ වගේ වෙනත් පාර්ශවයකට ව්‍යාපාරයට එරෙහිව නඩු පවරන්නත් පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ නමින් ගිවිසුම් වලට එළඹෙන්නත් පුළුවන්. ඒ වගේම ව්‍යාපාර නමින් බදු ගෙවන්නත් පුළුවන්. ඔන්න බලන්න. නීතිමය පුද්ගලභාවයක් තියෙන ආයතනයකට සුවිශේෂී තත්ත්වයන් හතරක් හට ගන්නවා. ව්‍යාපාරික නමින් වෙනත් අයට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. වෙනත් අයට ව්‍යාපාරික නාමයට එරෙහිව නඩු පවරන්න පුළුවන්. ව්‍යාපාරික නාමයෙන් ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන්. ව්‍යාපාරික නාමයෙන් බදු ගෙවන්න පුළුවන්. ඔන්න විතර සුවිශේෂී තත්ත්වයන් හතරම
හිමි වෙනවා නීතිමය පුද්ගල භාවයක් තියෙන ව්‍යාපාරයක. අපි ඊළඟට එනවා මේ වගකීමේ ස්වභාවය. The nature of liability. මොකද ඉස්සරහ බලන්න ඕනේ මේ වගකීම කියන්නේ කියලා. මේ ව්‍යාපාරයේ ණය සහ වෙනත් බැඳීම් සම්බන්ධයෙන් ව්‍යාපාරයේ හිමිකරුවන්ට තියෙන බැඳියාව තමයි අපි කියන්නේ වගකීම කියලා. ව්‍යාපාරයේ ණය සහ වෙනත් බැඳීම් සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරයේ හිමිකරුවන්ට තියෙන බැඳියාව අපි කියන වගකීම. එතන බැඳියාව කොටස් දෙකයි. සීමිත බැඳියාව සහ අසීමිත බැඳියාව. ඒ අනුව වගකීමේ ස්වභාවයන් දෙකයි. සීමා සහිත වගකීම සහ අසීමිත වගකීම. එතන වගකීම් පියවීමට යෙදු ප්‍රාන්තණය පමණක් සීමා වන තත්ත්වයක් අපි කියනවා සීමිත වගකීම කියලා. ඉතින් බාහිර බැරකම් පියවීම සඳහා හිමිකරුව බැඳලා ඉන්නේ තමන් යදෝ ප්‍රාන්තණය දක්වා පමණක් නම් අපි මෙතන කියනවා සීමිත වගකීමක් තියෙනවා කියලා. මේ බාහිර බැරකම් පියවීම සඳහා යදෝ ප්‍රාන්තණයට අමතරව තමන්ගේ පෞද්ගලික දේපලක් කැප කරන්න සිද්ධ වෙනවා. අන්න එතන තියෙන්නේ අසීමිත වගකීමක්. එහෙනම් දැන් සීමිත වගකීම කියන එකයි අසීමිත වගකීම කියන එකයි ඔබට පැහැදිලි පටලවා ගන්න එපා. ඊළඟ අඛණ්ඩ පැවැත්ම හේවත් නිත්‍ය සන්තතික හැකියාව. perpetual succession the capacity. අඛණ්ඩ පැවැත්ම හේවත් නිත්‍ය සන්තතික හැකියාව. මොකද මේකෙන් අදහස් කරන්නේ? සමහර ව්‍යාපාර තියෙනවා හිමිකරු මේ යනවත් එක්කම ව්‍යාපාරය අවසන් වෙනවා. සමහර ඒවා තියෙනවා හිමිකරු ඉවත් වෙනවත් එක්කම ව්‍යාපාරය අවසන් වෙනවා. සමහර ව්‍යාපාර තියෙනවා හිමිකරු බංකොලොත් වෙනවත් එක්කම ව්‍යාපාරය අවසන් වෙනවා. සමහර ව්‍යාපාර තියෙනවා හිමිකරු සිහිවිකල් වෙනවත් එක්කම ව්‍යාපාරය අවසන් වෙනවා. එතන මේ හිමිකරුගේ මිය යාම හෝ ඉවත් වීම, ගුණවත් වීම, සිහිවිකල් වීම සිදු වුණත් බාධාවකින්තරෝ ව්‍යාපාරයේ පැවැත්ම අඛණ්ඩව සිදුවන එක තමයි අපි කියන්නේ අඛණ්ඩ පැවැත්ම හේවත් නිත්‍ය සම්පතික හැකියාව කියලා. ඉතින් අයිතිකරුගෙන් වෙන්න ස්වාධීන පැවැත්මක් තියෙනවා ව්‍යාපාරයේ. හිමිකරු මැරුණයි කියලා ඉවත් වෙලා කියලා, ගුණවත් උනායි කියලා, සිහිවිකල් උනායි කියලා ව්‍යාපාර බලපෑමක් වෙන්නේ නැහැ. ව්‍යාපාර ඉස්සරහට යනවා අඛණ්ඩව. සංස්ථාපිත ආයතන සඳහා මේ අඛණ්ඩ පැවැත්ම කියන එක තියෙනවා. සමාගම් වලට සම්පකාර වලට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. නමුත් කේවල සාම ව්‍යාපාර වලට, හව ව්‍යාපාර වලට, බද්ධ ව්‍යාපාර වලට මේ කියන අඛණ්ඩ පැවැත්ම නැහැ. හේතුව ඒගොල්ලෝ සංස්ථාපිත ව්‍යාපාර නෙවෙයි. ඊළඟ මේ හිමිකාරීත්වය, ඕනර්ෂිප්. හිමිකාරීත්වය කියන එක මත ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එකක් පෞද්ගලික අංශයේ ව්‍යාපාර, අනෙක් එක පොදු අංශයේ ව්‍යාපාර. අයිතිය තනි පුද්ගලයෙකුට හරි පුද්ගල කණ්ඩායමකට හරි සීමා වෙනවා නම් ඒ ව්‍යාපාර සංවිධාන විශේෂයේ පෞද්ගලික අංශයේ සතු ව්‍යාපාර කියලා අපි හඳුනා ගන්නවා. තනි පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අයිතිය සීමා වෙනවා නම් අපේ ව්‍යාපාර හඳුනගන්නේ පෞද්ගලික අංශයේ සතු ව්‍යාපාර කියලා. බොහෝ විට මේවා ලාභ අරමුණු කරගෙන පවත්වාගෙන ව්‍යාපාර. කේවල සාම ව්‍යාපාර, අවුල් ව්‍යාපාර, සීමිත සමාගම් මේ පෞද්ගලික අංශයේ සඳහා උදාහරණ. ඊළඟට අයිතිය රජයට තියෙනවා නම්, පළාත් සභා වලට තියෙනවා නම්, පළාත් පාලන ආයතන වලට තියෙනවා නම්, එහෙමත් නැත්නම් රජයේ මූල්‍ය සම්පත් යොදාගෙන ව්‍යාපාර කරගෙන යනවා නම් ඒ අපි කියන පොදු අංශයේ සතු ව්‍යාපාර කියලා. උදාහරණ විදිහට රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, පළාත් පාලන අධිකාරීන් කියන ඒවා අපි මේ පොදු අංශයේ ව්‍යාපාර විදිහට තමයි
සලකන්න. අපි යනවා මේ විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමට. ඔබ දන්නවා ව්‍යාපාර සංවිධාන වර්ග ගණනාවක් තියෙනවා. දැන් ලෝකේ පුරා පවතින ව්‍යාපාර විවිධ ආයතන සංවිධානලා තියෙනවා කියලා අපි දන්නවා. ඒවයි කීපයක් ගත්තොත් කේවල සාමි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, බද්ධ ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමුපකාර, වරලත් ව්‍යාපාර, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. මේ විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන වර්ග. අපිට සිද්ධ වෙනවා මේ සෑම වර්ගයේ ව්‍යාපාර සංවිධානයක් පිළිබඳවම අධ්‍යයනය කරලා ඒ වගේ තියෙන සුවිශේෂී ලක්ෂණ හඳුනා ගන්න. මේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය අපිට ගැලීම් සටහනකින් පෙන්වන්න පුළුවන්. මම ගැලීම් සටහනක් ඔයගලන්ට මේ ඉදිරිපත් කරලා තියෙනවා. ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි, පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය. පෞද්ගලික අංශයේ කොටස් කීපයකට මම බෙදලා තියෙනවා. තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, බද්ධ ව්‍යාපාර, සංස්ථාපිත ව්‍යාපාර, සමුපකාර ව්‍යාපාර, වරලත් ව්‍යාපාර. බලන්න සංස්ථාපිත ව්‍යාපාර නැවත කොටස් තුනකට බෙදලා තියෙනවා. සීමා රහිත සමාගම්, සීමා සහිත සමාගම්, අපේල් සීමිත සමාගම්. ඊළඟ බලන්න මේ සීමා සහිත සමාගම් නැවත නම් කොටස් තුනකට බෙදලා තියෙනවා. පෞද්ගලික සමාගම්, පොදු සමාගම් සහ අක්විරල සමාගම්. පොදු සමාගම් නැවතම කොටස් දෙකකට බෙදලා තියෙනවා. නිල ලැයිස්තුගත සමාගම් සහ නිල ලැයිස්තුගත නොවු සමාගම්. දැන් රාජ්‍ය අංශය මම නැවත කොටස් කීපයකට බෙදලා තියෙනවා. මධ්‍යම රජය සතු ව්‍යාපාර, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, පළාත් සභා හැත්තේ පවතින ව්‍යාපාර, පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර විදිහට. අපි මේ එකින් එක පොඩ්ඩක් සාකච්ඡා කරලා බැලුවොත් තනි පුද්ගල ව්‍යාපාර ගන්නකො ඉස්සෙල්ලම මේක අපි හඳුන්වනවා කේවල සාම ව්‍යාපාර කියලා හඳුන්වනවා. ඒක පුද්ගල ව්‍යාපාර කියලා හඳුන්වනවා. sole proprietorship. හිමිකාරීත්වයේ තනි පුද්ගලයෙක් සතුවන තනි පුද්ගලයෙක් විසින් ප්‍රාර්ථනය යොදන ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපාරයට අපි කියනවා කේවල සාම ව්‍යාපාර. පවත්වාගෙන ලාභ ලැබීමේ අරමුණින් හිමිකාරීත්වයේ තනි පුද්ගලයෙක් සතුයි ප්‍රාර්ථනය යොදන්නේ ඒ හිමිකරු විසින්ම. තමයි ලෝකෙ තියෙන පැරණිම සහ සරල ව්‍යාපාර සංවිධාන ක්‍රමය තමයි මේ කේවල සාම ව්‍යාපාර. මේ ව්‍යාපාර අයිතිකරුගේ නමින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කරන්න අනිවාර්ය නැහැ. නමුත් අවශ්‍ය නම් අයිතිකරුගේ නමින් පවත්වාගෙන ගියත් ලියාපදිංචි කරන්න පුළුවන්. හැබැයි අනිවාර්ය නැහැ. නමුත් එසේ ලියාපදිංචි කරත් සංස්ථාපනය වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යාපාර නීතිය පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ. කොහොමද තනි පුද්ගල ව්‍යාපාරයකට බලපාන පොදු නීතිමය තත්ත්වයන් කිහිපයක් තියෙනවා. එකක් ලියාපදිංචිය සඳහා ගත්තොත් ලියාපදිංචි සම්බන්ධයෙන් අදාළ වෙනවා. ව්‍යාපාරයේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් ව්‍යාජ නමකින් පවත්වාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න. අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් ව්‍යාජ නමකින් නම් පවත්වාගෙන යන්නේ අනිවාර්යයෙන් ලියාපදිංචි කරන්න. ලියාපදිංචි කරන අදාළ මූලාශ්‍රය තමයි 1918 ව්‍යාපාර නාම ආඥා පනත. එන්න මේක පදනම් කරගෙන ව්‍යාපාරයේ අයත් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය අනුව ලියාපදිංචි කරන්න ඕන. එතන විශේෂ බලපත්‍ර ලබා ගැනීම අදාළ නීති තියෙනවා නම් සමහර ව්‍යාපාර කටයුතු කරගෙන යන්න විශේෂ බලපත්‍ර ලබා ගන්න ඕන. උදාහරණයක් වශයෙන් ඔසුසැල් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ බලපත්‍රයක් ලබා ගැනීම කළ යුතුයි. එතන මේ ව්‍යාපාර කරගෙන යාමේදී බලපාන අතුරු නීති. උදාහරණ වශයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත, ආහාර පනත, මිනුම් ඒකක හා ප්‍රමුඛ සේවා පනත,
මේ ව්‍යාපාර කරගෙන යාමේදී පොදුවේ බලපාන අතුරු නීති. මේ සේවකයන් සම්බන්ධ නීති හිමත් කම්කරු නීති. සාප්පහා කාර්යාල සේවක පනත, සේවක අර්ථසාධක මුදල් පනත, පාරිතෝෂික ගෙවීම් පනත, වෘත්තීය සංඛ්‍යාඥා පනත, කාර්මික ආරවුල් පනත. මේවා මේ සේවකයන් සම්බන්ධ නීති. තව එකක් තමයි ව්‍යාපාර ආරම්භ කරන ප්‍රදේශයේ විශේෂ අවසරය ලබා ගැනීම. උදාහරණයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, නගර සභා, ප්‍රාදේශීය සභාවලින් සමහර විට විශේෂ අවසරයක් ගන්න වෙන අවස්ථා තියෙනවා. ඊට ව්‍යාපාර සඳහා බලපාන වෙනත් විශේෂ නීති. උදාහරණ වශයෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර මන්ත්‍රී පරිසර අධිකාරියෙන් ගන්නවා. ඊට මේව තමයි තනි පුද්ගල ව්‍යාපාරයකට බලපාන පොදු නීති. එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයකට බලපාන සුවිශේෂී නීතියක් නැහැ. අපි ළඟ ගත්තොත් මේ කේවලසාම ව්‍යාපාරයක ලක්ෂණ අයිතිය ගත්තොත් තනි පුද්ගලයෙක් සතු. ප්‍රාග්ධනය අයිතිකරු විසින් තනියෙන් සපයන. පරිපාලනය හා තීරණ ගැනීම අයිතිකරු විසින් ඔහුගේ අධීක්ෂණයට තමයි සිද්ධ වෙන්නේ. ව්‍යාපාරික තීරණ ගන්නෙ අයිතිකරු විසින්මයි. වගකීම අසීමිතයි. ඒ කියන්නේ බාහිර ණය පියවන්න තමන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න බැඳලා ඉන්නවා. නීතිමය පුද්ගලභාවයක් නැහැ. නීති ඉදිරියේ තමන්ගේ නමින් තමයි මෙනෙහි ඉන්න ඕනේ. ව්‍යාපාර නමින් මෙනෙහි ඉන්න බෑ. ලියාපදිංචි අනිවාර්ය නැහැ. නමුත් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් ව්‍යාජනමකින් පවත්වාගෙන යනවා නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. ලාභ ඒව තනියෙන් අයිතිකරු විසින් භුක්ති විඳ ගන්නවා. බදු ගෙවීම ව්‍යාපාරේ නමින් බදු ගෙවන්න බෑ. අයිතිකරුගේ පෞද්ගලික නමින් බදු ගන්න. ගිණුම් දැමීම හා විකරණය අනිවාර්ය නැහැ. ඒ තමන්ට අරමුදල් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා කැමති නම් ගිණුම් දැමීම හා විකරණය කරන්න පුළුවන්. අකණ්ඩ පැවැත්ම. මේ කේවලසාම ව්‍යාපාර වලට අකණ්ඩ පැවැත්මක් නැහැ. අයිතිකරුගේ මරණයත් එක්ක, ගුණත් වීමත් එක්ක මේ ව්‍යාපාරය එතන නතර වෙන්න පුළුවන්. මේ කේවලසාම ව්‍යාපාර ක්‍රමයේ තියෙන වාසිකමක් හිතකර ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි පහසෙන් ආරම්භ කිරීමට හැකි වීම. ඒ කියන්නේ මේ ආරම්භ කිරීම සඳහා ඉටු කළ යුතු නීතිමය ක්‍රියාදාමය ඉතාම සරලයි. ඒ වගේම තමයි ප්‍රාදේශීය වශයෙන් ගත යුතු බලපත්‍ර සහ අවසර පත්‍ර වලට ඒක සීමා වෙනවා. ජාතික මට්ටමට ගිහින් අවසර ගන්න ඕනේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ආරම්භ කිරීමට අවශ්‍ය වන මූලික ප්‍රාර්ථනය බොහොම අඩුයි. සුළු ප්‍රාර්ථනයකින් පටන් ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි නීතිමය බලපෑම අඩු වීම. මේ සිසු ව්‍යාපාර සංවිධාන වලට සාපේක්ෂව ගත්තාම කේවලසාම ව්‍යාපාර වලට බලපාන රජයේ නීති සහ රෙගුලාසි ඉතාම අවමයි. ඒක වාසියක්. තුන්වෙනි එක ලාභ තනියම භුක්ති විඳිය හැකි වීම. එතන කේවලසාම ව්‍යාපාරයක අයිතිකරුගේ කැපවීම මත යම් ලාභයක් ගන්නේ වුණොත් ඒ සම්පූර්ණ ලාභයම අයිතිකරුට හිමි වෙනවා. ඒක අයිතිකරු කැමති විදිහට පරිභෝජනය කරන්න පුළුවන්. එතන මේ පාලනය සහ තීරණ ගැනීමේ පහසු වීම. පාලනය පහසුයි, තීරණ ගැනීම පහසුයි. හේතුව තනි පුද්ගලයෙක් පාලනය කරන්නේ තනි පුද්ගලයෙක් තීරණ ගන්න. ඊළඟ පෞද්ගලික කැපවීම මත ව්‍යාපාරය දිනු කළ හැකි වීම. මෙතන පුද්ගලයෝ ගණනාවක් නැහැ. ඉන්න එක පුද්ගලයා. එයා කොයිතරම්ද උනන්දු වෙන්නේ, කොයිතරම්ද පෞද්ගලිකව කැප වෙන්නේ, ඒ හා සමානව ව්‍යාපාරය දිනු කරන්න පුළුවන්. ව්‍යාපාරික රහස්‍යභාවය ආරක්ෂා වීම, එවත ව්‍යාපාරයේ පෞද්ගලිකභාවය ආරක්ෂා වීම. මෙතනදී අයිතිකරු එක්කලා ඉන්නේ. සියලු ව්‍යාපාරික රහස්‍යයෙන් කාගලද? මේ අයිතිකරුව. ඒක පිටට යන්න විදියක් නැහැ. ඒත් ව්‍යාපාරික රහස්‍යතාවය ආරක්ෂා වෙනවා. ව්‍යාපාරේ විසුරුවා හැරීම පහසු වෙයි. එයාට හිතෙන ඕන වෙලාවක ව්‍යාපාරේ විසුරුවා හැරෙන්න පුළුවන්. කිසිම නීතිමය බාධාවක් නැහැ. ආත්ම තෘප්තිය. මේ ව්‍යාපාරයේ දීම තුළින් වින්දනයක් ඒ වගේම තෘප්තියක් අයිතිකරු ලැබෙනවා. තමන්මයි මහන්සි වෙන්නේ. තමන්ගේ මහන්සියෙන් තමයි ව්‍යාපාරය දියුණු වෙන්නේ. ඒක තමන්ට පේනවා. ඒ හරහා ලාභය ජනනය වෙනවා. අවසාන වශයෙන් ආත්ම තෘප්තිය සඳහා ඒක හේතු වෙනවා. ගනුදෙනු කරන
ව්‍යාපාරවල ගනුදෙනුකරුත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන්නේ අයිතිකරු. ඒගොල්ලොත් එක්ක ඍජු සම්බන්ධතාවය තියාගන්න පුළුවන්. ඉහළ අර පිටිමැස්මකින් කටයුතු කරන්න පුළුවන්. ඒක තනි පුද්ගල පාලනයක් තුළින් නාස්තිය අවම කර හැකි විදිහට වියදම් සහ පිරිවැය අවම කර ගන්න පුළුවන්. මෙන්න මේවා තමයි කේවල සහ ව්‍යාපාර ක්‍රමයේ තියෙන හිතකර ලක්ෂණ. එහෙම තමයි වාසි. අපි බැලුවොත් අවාසි. එහෙම තමයි අහිතකර ලක්ෂණ. එක සීමිත වීම. මොකක්ද සීමිත වීම කියන්නේ? එතන හදා ගන්න සීමිත වීම නෙවෙයි. අසීමිත වීම. මොකද අසීමිත වගකීම අසීමිත වීම. ඒක විතර ගෙනීම කරන්න වගකීම අසීමිත වීම. ඊට මේ ව්‍යාපාරය තුළින් පැනනගෙන සියලුම ණය සඳහා අයිතිකරු පෞද්ගලිකව තමයි වගකීමට බැඳෙන්නේ. ඒක මේ ව්‍යාපාරය සඳහා යෙදුණු ප්‍රාන්තවලට සීමා වෙන්නේ නැහැ. සමහරවිට තමන්ගේ පෞද්ගලික දේපලක් කැප කරන්න සිද්ධ වෙනවා. දෙවෙනි අවාසිය තමයි දෙවෙනි අහිතකර ලක්ෂණය තමයි ප්‍රාක්තන මාර්ග සීමා සහිත වීම නිසා ව්‍යාපාරයේ පුළුල් කිරීම පිළිබඳ ගැටලු මතුවීම. ප්‍රාක්තන මාර්ග සීමා සහිතයි. ඥාන ප්‍රාක්තන හොයාගන්න තියෙන සීමා සහිත මූලාශ්‍රය. නිසා ව්‍යාපාරය පුළුල් කර ගැනීමේදී ප්‍රශ්න මතුවෙනවා. බැංකු වලින් ණය දෙන්නේ නැහැ. ඒක මේ විධිමත් ව්‍යාපාර සංවිධානයක් නෙවෙයි. ඊළඟ අයිතිකරුගේ කළමනාකරණ හා ව්‍යවසායකත්ව හැකියාව මත ව්‍යාපාරික තීරණවල සාර්ථකත්වය රඳා පැවතීම. එතන අයිතිකරුගේ කළමනාකරණ හැකියාව සහ ව්‍යවසායකත්ව හැකියාව මත තමයි ව්‍යාපාරික තීරණවල සාර්ථකත්වය රඳා පවතින්නේ. අයිතිකරු වැරදි තීරණයක් ගත්තොත් ව්‍යාපාරය අසාර්ථකයි. අයිතිකරු වැරදි කළමනාකරණ පිළිවෙතක් අනුගමනය කළොත් ව්‍යාපාරය අසාර්ථකයි. අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. අයිතිකරුගේ මිය යාම, ඉවත් වීම, පුන්නත් වීම හේතුවෙන් ව්‍යාපාරය ඕනෑම මොහොතක වැහිලා යන්න පුළුවන්. එතන අලාභය අයිතිකරු තනියෙන් දරා ගත යුතුයි. ලාභයක් තිබුණොත් ඔක්කොම අයිතිකරුට. අලාභයක් තිබුණොත් ඒත් ඔක්කොම අයිතිකරුට. ඒතර අලාභය තනියෙන් දරා ගන්න සිද්ධ වෙනවා. නීතිමය පුද්ගලභාවයක් නොමැති වීම. ඒතර නීතිමය දෘෂ්ටි කෝණයෙන් ව්‍යාපාරයක් අයිතිකරුත් එක්කෙනෙක් නෙවෙයි. ව්‍යාපාරයක් අයිතිකරුත් එකක්. දෙන්නෙක් නෙවෙයි. ඒ කියන්නේ මේ අයිතිකරුන් වෙන්නෝ නීතිමය තත්ත්වයක් ව්‍යාපාරෙට නැහැ. ඒක අවශ්‍යයි. දක්ෂ සේවකයන් ආකර්ෂණය කර ගැනීම දුෂ්කර වීම. මූල්‍යමය ශක්තිය සහ මූල්‍යමය හැකියාව අඩුයි. ඒ නිසා දක්ෂ සේවකයන් ආකර්ෂණය කරගන්න කේවල ව්‍යාපාරයකට බාධාවක් වෙලා තියෙනවා. ව්‍යාපාරයේ පුළුල් වන විට කළමනාකරණය අපහසු වීම. එක්තරා සීමාවකින් එහාට ව්‍යාපාරයේ පුළුල් කරන්නත් කළමනාකරණය කරන්නත් අයිතිකරුට අපහසු වෙනවා. ඒක තනි පුද්ගලයෙක්නේ. මෙයාට මේක පුළුල් කරගෙන ගිහිල්ලා එක තැනකදී එතනින් එහාම තනියෙන් මේක කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා. දැනුම එක්ක ප්‍රමාණවත් නැහැ. ඉමෙතම් ධාරිතාවය ප්‍රමාණවත් නැහැ. සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. ඒතර මෙන්න මේ සඳහන් කරපු අවාසිදායක තත්ත්වයන් ටික, දුෂ්කරතාවයන් ටික කේවල ව්‍යාපාරයක තියෙනවා. right. අපි ඊළඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධාන විශේෂය පිළිබඳව. මේ හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද කියන එක 1990 හවුල් ව්‍යාපාර ආඥාපනතේ පළවෙනි වගන්තියෙන් පැහැදිලි කරලා තියෙනවා. අර්ථ දැක්වීමක් කරලා තියෙනවා. ඉතින් 1990 හවුල් ව්‍යාපාර ආඥාපනතේ පළවෙනි වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ ලැබීමේ පරමාර්ථය මත පොදුවේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර වූ සම්බන්ධතාවයයි. අනේ විදිහට තමයි හවුල් ව්‍යාපාර ආඥාපනත හවුල් ව්‍යාපාරයක් කියන නිර්වචනය කරන්නේ. ලාභ ලැබීමේ පරමාර්ථය මත පොදුවේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර වූ සම්බන්ධතාවයයි. right. මේ හවුල් ව්‍යාපාරයක් ඇතිවීමට අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණ කිහිපයක් තියෙනවා. අනිවාර්යයෙන්ම සම්පූර්ණ විය යුතු කොන්දේසි පහක් තියෙනවා. මෙන්න මේ කොන්දේසි පහ සම්පූර්ණ වුණොත් විතරයි හවුල් ව්‍යාපාරයක්
බිහි වෙන්නේ. ඇති වෙන්නේ. පළවෙනි කොටසේ තමයි පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටීම. පුද්ගලයන් දෙන්නෙක් හෝ වැඩි දෙනෙකු සම්බන්ධ වී සිටීම මෙතනින් අදහස් කරනවා. ඒතර හවු කරන අවම වශයෙන් දෙන්නෙක් ඉන්න ඕනේ. උපරිමයේ 20කට සීමා වෙනවා. මම කියන්නේ හවු ව්‍යාපාරයක අවම සාමාජික සංඛ්‍යාව 2යි උපරිමය 20යි. මේ හවු ව්‍යාපාරයක හවුකරුවන්ගේ උපරිම සංඛ්‍යාව 20යි කියලා තීරණය කරලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ 519 එක කියන වගන්තිය යටතේ 2007 අංක 7 දරන සමාගම් පනතේ 519 එක කියන උපවගන්තියෙන් තමයි මේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ උපරිම සංඛ්‍යාව 20යි කියලා නියම කරලා තියෙනවා. නමුත් මේ අවස්ථා කිහිපයකදී හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් තියෙන සීමා ඉවත් කරලා තියෙනවා. සාමාන්‍ය තත්ත්වයන් යටතේ හවුල් ව්‍යාපාරයක ඉන්න පුළුවන් උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20යි. නමුත් මේ උපරිම සංඛ්‍යාව 20යි කියන එක බැහැර කරපු ශ්‍රේෂ්ඨ කීපයක් තියෙනවා. උදාහරණ ගත්තොත් නීතිඥයන්ගේ හවුල් ව්‍යාපාරවල උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව ඉස්සර වඩා වැඩි වෙන්න පුළුවන්. ගණකාධිකාරීවරුන්ගේ හවුල් ව්‍යාපාරවල විස්තර වඩා වැඩි වෙන්න පුළුවන්. කොටස් සැලකරුවන්ගේ හවුල් ව්‍යාපාරවල උපරිම සමාජික සංඛ්‍යාව විස්තර වඩා වැඩි වෙන්න පුළුවන්. වෙනත් වෘත්තීය ශේෂ්ත්‍රයන්ගේ හවුල් ව්‍යාපාරවල උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව විස්තර වඩා වැඩි වෙන්න පුළුවන්. දෙවෙනි කොන්දේසිය තමයි ව්‍යාපාරයක් පැවතීම එහෙම නැත්නම් ව්‍යාපාර කටයුත්තක් තිබීම. හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කරන්න නම් හවුල්කරුවන් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න එකඟ වෙන්න ඕන. ඒක වෙළඳාමක්, රැකියාවක්, එහෙම නැත්නම් වෘත්තිමය කටයුත්තක් වෙන්නේ ව්‍යාපාරික මුහුණුවරක් ගත්ත කාර්යයක හවුල්කරුවෝ නිරත විය යුතුයි කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඊළඟට තුන්වෙනි කොන්දේසිය තමයි වළංගු දිවිසුමක් පැවතිය යුතු බව. එතන මේ වළංගු දිවිසුම කියන එක වාචිකව වෙන්නත් පුළුවන්, ලිඛිතව වෙන්නත් පුළුවන්, ව්‍යංගාකාරයෙන් තියෙන්නත් පුළුවන්. මේ වාචිකව, ලිඛිතව හෝ ව්‍යංග කියන ඕනම ආකාරයක දිවිසුමක් මත හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්න ඕන කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. දැන් හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්නේ හවුල්කරුවන් අතර ඇති කරගන්නා දිවිසුම මත. කුමන ආකාරයක දිවිසුමක් හෝ නොමැති නම් ඒ හවුල් ව්‍යාපාරයක් දී වෙන විදියක් නැහැ. හතරවෙනි කොන්දේසිය තමයි ලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳව එකඟතාවයක් පැවතීම. එමෙත අපි කියන ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. මේ හවුල්කරුවන් අතර ලාභ බෙදා ගැනීමේ පදනම මත හවුල් ව්‍යාපාරයක් නිර්මාණය වෙනවා. ඒත් හවුල් ව්‍යාපාරයක් පැවතීමට නම් අනිවාර්යයෙන්ම ලාභ ලැබීම අරමුණක් තියෙනවා. ඒකට හවුල් ව්‍යාපාරයක් පවතින්නේ නැහැ. අවසාන කොන්දේසිය පස්වෙනි කොන්දේසිය අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. මොකද මේකෙන් අදහස් කරන්නේ? සෑම හවුල්කරුවෙක්ම තමන්ගේ සහ සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රධානියෙක් බවට පත් වෙනවා. ඒතර හැම හවුල්කරුවෙක්ම තවත් හවුල්කරුවෙක්ගේ නියෝජිතයෙක් බවටත් පත් වෙනවා, ප්‍රධානියෙක් බවටත් පත් වෙනවා. මිනිසා එක හවුල්කරුවෙක් කරන ලබන කටයුත්තක් සම්බන්ධයෙන් අනිකුත් හවුල්කරුවන්ට වගකීම් බැඳෙනවා. එක හවුල්කරුවෙකුගේ ව්‍යාපාරකමක් සම්බන්ධයෙන් අනිකුත් සියලුම හවුල්කරුවන් වගකීම් බැඳෙනවා. ඒතර මේ විදිහට සියලුම හවුල්කරුවන් ඕනෝන් වෙනුවෙන් වගකීම් බැඳෙනවා. එකිනෙකාට වගකීම් බැඳෙනවා. මේක අපි හඳුන්වනවා අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය විදිහට. අපි ගත්තොත් හවුල් ව්‍යාපාරයේ මූලික ලක්ෂණ. අයිතිය හවුල්කරුවන් දෙකක් 20ක් අතර සංඛ්‍යාවකට සීමා වෙනවා. නමුත් වෘත්තීය හවුල් ව්‍යාපාරයක නම් හවුල්කරුවන් උපරිම සංඛ්‍යාවේ සීමාවක් නැහැ. ප්‍රාග්ධනය සැපීම ගත්තොත් හවුල්කරුවන් විනිසගත් ආකාරයට ප්‍රාග්ධනයට දායක වෙනවා. වගකීම ගත්තොත් හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. ඒ කියන්නේ බාහිර බැරකම්පීම් සඳහා හවුල්කරුවන්ට දෙන බැඳියාව යෙදූ ප්‍රාග්ධනයට පමණක් සීමා වෙන්නේ නැහැ.
ඔවුන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න ඔවුන් බැඳලා ඉන්නවා. කළමනාකරණය කෙනෙක් ගත්තොත් සියලුම හවුල්කරුවන් විසින් හෝ කිහිප දෙනෙකු විසින් කළමනාකරණ කටයුතු සිදු කරනවා. ලාභ බෙදා ගැනීම කියන කාරණය ගත්තොත් හවුල්කරුවන් ගිවිසගත් පරිදි ලාභ භුක්ති විඳිනවා. පාලනය ගත්තහම හවුල්කරුවන්ගේ සාමූහික පාලනය තියෙනවා. ගිවිසුම් හා හවුල් ව්‍යාපාර ආඥා පනතේ පාලනයට යටත් වෙනවා. හවුල්කරුවන්ගේ සාමූහික පාලනය, ඔවුන් අතර ඇති කරගත්ත ගිවිසුම් මගින් සිදු කරන පාලනය සහ හවුල් ව්‍යාපාර ආඥා පනතේ විධි විධාන මගින් සිදු කරන පාලනය. පැවැත්ම කියන කාරණය ගත්තොත් හවුල් ව්‍යාපාරයේ රකන්න පැවැත්මක් නැත. නීතිමය පුද්ගලභාවය කියන ලක්ෂණය ගත්තොත් කාරණය ගත්තොත් හවුල් ව්‍යාපාරයේ නීතිමය පුද්ගලභාවයකුත් නැහැ. නීති ඉදිරියේ පෙනී සිටින්න ඕනේ හවුල් ව්‍යාපාරේ නම් නෙවෙයි හවුල් කරුවන්ගේ පෞද්ගලික නම් වලින්. ලියාපදිංචිය ගත්තොත් හවුල් කරුවන්ගේ නම් වලින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කරන්න අනිවාර්ය නැහැ. ඒ හැර වෙනත් ව්‍යාජනමකින් පවත්වාගෙන යනවා නම් අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතුයි. ගිණුම් බැලීම හා විකරණය අනිවාර්ය නැහැ. විසිරුවා හැරීම කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. සමහරවිට දෙකක් තියෙනවා. එකක් ස්වේච්ඡාවෙන් විසිරුවා හැරෙන්න පුළුවන්. අනිත් එක අධිකරණය මගින් විසිරුවා හැරෙන්න පුළුවන්. බදු ගෙවීම කෙනෙක් ගත්තොත් අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාරයක් බදු ගෙවන්න ඕනේ. කොහොමද? හවුල් කරුවන්ගේ පෞද්ගලික නම් වලින්. ඇයි? හවුල් ව්‍යාපාරයේ නීතිමය පුද්ගලභාවයක් නැහැ. ඒ නිසා ව්‍යාපාර නමින් බදු ගෙවන්න බෑ. ඊළඟ බලන්නේ හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන විශේෂණ පන. හවුල් ව්‍යාපාර සඳහාම බලපාන විශේෂණ පනක් තියෙනවා. එකක් තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. මේක තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන නීතිමය මූලාශ්‍රය. ඒතර හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද? පවත්වාගෙන යන්නේ කොහොමද? විසිරුවා හැරීමට අදාළ මූලිකම නීතිමය ප්‍රතිපාදන තියෙන්නේ මේ හවුල් ව්‍යාපාර ආඥා පනතේ. හවුලක් මොකද අවස්ථාවක කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක මේ හවුල ආඥා පනතේ පැහැදිලි කරනවා. ඊළඟට මේ 1840 අංක 7 දක්වන වංචා වැළැක්වීමේ ආඥා පනත. දැන් මේකේ කියනවා පනතේ 18 වෙනි වගන්තියේ කියනවා හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 1000ට වඩා වැඩි නම් අනිවාර්යයෙන් මේ හවුල් ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනේ ලිඛිත ඉල්සුමක් යටතේ පමණයි. සියම් හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 1000ට වඩා වැඩි නම් 1940 අංක 7 දක්වන වංචා වැළැක්වීමේ පනතේ 18 3 කියන වගන්තියෙන් කියනවා ඒ හවුල් ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ආරම්භ කරන්න ඕනේ ලිඛිත කිවිසුමක් යටතේ කියලා.